විශ්මිත සිව්හෙළය සිව්හෙළය වලල රජමහා විහාරයේ ඇති බිතුසිතුවම් වලින්ද නිරූපණය වන නැගෙනහිර පළාතේ ඓතිහාසික කුඩුම්බිගල ප්‍රදේශයේ බුදු සිරිපතුලක් තිබූ බවට හමුවන පැහැදිලි සාක්ෂි සමගින් අද විස්මිත සිව්හෙළය විශ්මිත සිව්හෙළය මේ හෙළබිමේ වැසියන් සිරිපතුල් වන්දනාව ආරම්භ කරන්නේ බුදුන් වහන්සේ ජීවමානව සිටි සමයේ මූලාශ්‍ර 90 බුදුන් වහන්සේගේ සිරිපතුල් සලකුණු 4ක් අපගේ මේ හෙළබිමේ පිහිටුවා ඇත. සුමන කූටයත් සච්චබද්ද කිරිගත් නර්මදා නදී තීරයේ යෝනකපුරයේ එම සිරිපතුල් පිහිට වූ බවට සිරිපා වන්දනා ගාථාවන් හා අතීතයේ මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වේ. අප වර්තමානයේ වැඳ පුදා ගන්නා සමනල කන්ද පිහිටි සිරිපා සටහන සිරිපා වන්දනාවේ අපට දක්නට ලැබෙන ප්‍රබලතම ස්ථානය වේ. සමනල කන්ද මූලාශ්‍රවලට අනුව සුමන කූටය නොව සච්චබද්ද කිරිය වීමට ඇති සාධක බොහෝ වෙති. සිරිපා වන්දනා ගාථාවන්ට අනුව මේ හෙළබිමේ පිහිටි සිරිපා සලකුණු 4න් 2ක් පිහිටියේ ගල් තලාවකය. ඉන් එකක් පැහැදිලියම සමනල කන්ද වේ. එසේනම් අනිත් ගල් පර්වතයට වූයේ කුමක්ද යන ගැටලුවකි. මේ ගැටලුවට කරුණු සොයමින් යන විට අපට වැදගත් සාක්ෂියක් ලැබෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයේදී ඉදි වූ පාතදුම්බර වලල රජමහා විහාරයේ සිතුවම් කර ඇති බිතු සිතුවමයි. එහි දැක්කෙනේ මහා ගල් පර්වතයක් උඩ පිහිටි බුදු සිරිපතුලක් වැඳ පුතා ගැනීමට පැමිණෙන වැතුමුතුන් පිරිසක් නිරූපණය කර ඇති සිතුවමකි. මේ ගල් පරවල පිහිටීම අතිශයින්ම වැදගත් වේ. එයට හේතු වන්නේ මේ ගල් පරවලට අතිශයින් සමාන වූ ගල් පරයක් අපට මේ හෙළබිමේ නැගෙනහිර ප්‍රදේශයේ පානම්පත්වේ කුඩුම්බිගල ප්‍රදේශයෙන් දක්නට ලැබීමයි. බුදුහිමිගේ සැතපෙන ඉරියව්වට හෝ පිරිනිවන් මංචකයේ ඉරියව්වට බොහෝසේ සමානතාවයක් දක්වන මේ ගල් පර්වතය අතිශයින්ම පුදුම සහගත වේ. අපේ රටේ නැගෙනහිර පළාතේ පානම් ප්‍රදේශයේ කුමන මහා වනයෙන් යට වූ කුඩුම්බිගල වන සෙනසුන ඈතට දිස්වන්නේ සැතපෙන ඉරියව්වක් සහිත බුදුන් වහන්සේ නමකගේ ස්වරූපයකිනි. මේ කුඩුම්බිගල ගල් පර්වතය හා වලල රජමහා විහාරයේ සිතුවම් අතිශයින් සමාන වේ. එම බිතු සිතුවම් මගින් දැක්කෙනේ එම ගල් පර්වතයට දකුණු පසින් පැමිණෙන සැදැහැවතුන් එම මස්තකයේ විහාරයක් තුල තිබූ සිරිපතුලකට වන්දනාමාන කරන අයුරින් මහාචාර්ය රාජ් සෝමදේව මහතා මත පළ කරන අයුරින් කැලණිය මහියංගන ආදී ඓතිහාසික ස්ථානයේ රුහුණු පුරවරයේ පිහිටා තිබූ බව සඳහන් කරයි. එසේනම් සිරිපතුලද රුහුණේ පිහිටා තිබිය යුතු බව සක්සුදක්සේ පැහැදිලි වේ. රුහුණේ පිහිටා ඇති සුමන කූටයද අද වන විට මහජනයාගෙන් සැඟවී පවතී. ඒ ධර්මතාවයෙන් සිදු වූ දෙයක් ලෙසට හඳුනාගත හැක්කේ බුද්ධ දේශනාවලට අනුව මේ සෑම දෙම වසර 5000ක කාලයක් සුරැකිය යුතු නිසාවෙනි. රුහුණු රටේ කඩයින් විස්තරය අනුව රුහුණු රටේ ජනතාවට වැඳ පුදා ගැනීමට සිරිපතුලක් පිහිට වූ බව සඳහන් වේ. මේ ඒ සිරිපතුල වීමට බොහෝ ඉඩකඩ ඇත. ඒ සමග බොහෝ අය අපගෙන් විමසන ප්‍රශ්නය වන්නේ එසේනම් ඒ සිරිපතුලකෝ ඒට සිදුවේ කුමක්ද යනුවෙනි. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණවලදී අපගේ රටේ වෙහෙර විහාර ඓතිහාසික ස්ථාන විනාශ වී නටබුන් වී ගිය බව සත්‍ය කරුණකි. වලල රජමහා විහාරයේ බිතු සිතුවමට අනුව එහි මස්තකය මුදුනේ පිහිටි විහාර මන්දිරයත් එවැනි සතුරු ආක්‍රමණ වලින් විනාශ වූ අයයි සිටිය හැක. මේ සිරිපතුලක් තිබූ බවට අපට ප්‍රබලම සාක්ෂිය ලැබෙන්නේ ෆ්‍රී සිං නැමැති චීන ජාතිකයා ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් කර ඇති වාර්තාව උපුටා ගැනීමෙනි. ඔහු වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු වෙරළට ආසන්නයේ ගල් පර්වතයක් මස්තකයේ මිනිසුන් වැඳ පුදා ගන්නා ශ්‍රීපාද ස්ථානයක් 14 වන සියවසේ තිබූ බවටයි. මේ ආසන්නයේ පසෙක බුදුන් වහන්සේගේ පිරිනිවන් ඉරියව්වට සමාන පර්වතයක් පිහිටා ඇති බව ඔහු සඳහන් කරයි. ෆ්‍රී සිං වාර්තාවේ සඳහන් ගල් පර්වතය හා වලල රජමහා විහාරයේ සිතුවම කුඩුම්බිගලට සර්ව සම වේ. එසේනම්
රූණේ පිහිටවනු ලැබූ සිරිපතුල කුඩුම්බිගල තිබූ බවට කදිම සාක්ෂියක් ෆ්‍රීසින්ගේ වාර්තා මගින් හෙළිවේ. වර්තමානයේ බැලුම්ගල නමින් හඳුන්වන ස්ථානයේ පිහිටි දාගැබ සහිත ස්ථානය එම ස්ථානය වීමට වැඩි ඉඩකඩක් තිබෙන්නේ එම ස්ථානයේ කරන ලද පරීක්ෂණවලදී අතීතයේ එම ස්ථානයේ තිබුණා යයි සැක පහළ කළ හැකි ගොඩනැගිල්ලක අත්තිවාරමක ශේෂ වූ නටබුන් හමුවීමත් සමගය මේ ස්ථානයේ උළු කැබලි පවා හමු වී ඇත. වලල රජමහා විහාරයේ දක්නට ලැබෙන සිතුවම් අතර ඇති ගොඩනැගිල්ලේ ගරා වැටුණු අවශේෂ වූ කොටස් මේවා වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති අතර පුරාවිද්‍යා ගවේෂකයෝ ඒ පිළිබඳ අදවනතුරු ගවේෂණයක් සිදු කර නැත. එසේම සිතුවමින් දක්නට ලැබෙන ආකාරයේ ගල් පර්වතයට ගීමට තැනූ ගල් පඩි පෙළද අදද ඔබට දැකගත හැකි වීම ආශ්චර්යයක් නොවන්නේ දැන්න ඔබම සිතා බලන්න.